ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ ගෙදර ඉඳලාම පපඩම් හදාගන්න පුළුවන් විදිහ. ඉතින් ඇත්තටම මේ පපඩම් එක හදාගන්න ඕන වෙන්නේ එකම එක අමුද්‍රව්‍යයක් විතරයි. හැබැයි එක අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඔයාලට පපඩම් 100ක් විතර හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පපඩම් එක හදාගෙන කල් තියාගන්නත් පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන වෙලාවට පපඩම් ටික බෙදලා අරගන්න පුළුවන්. ඉතින් හදන්න ගොඩක් ලේසි. අපි වීඩියෝ එකට යන්න කොහොමද හදන්නේ කියලා බලන්න. පපඩම් ටික හදාගන්න මූලිකම අමුද්‍රව්‍ය විදිහට ඕන වෙන්නේ සව්. භාජනයක් ලිපේ තියලා ඒකට සව් ග්‍රෑම් 100ක් එකතු කරගන්න ඕන. සව් ග්‍රෑම් 100ක් කියන්නේ සාමාන්‍ය අඬු කෝප්ප එකකට වඩා ටිකක් මේ පෙන්නලා තියෙනවා වගේ අඩු ප්‍රමාණයක්. ඒක නිසා ඔයාලට මේ විදිහට සව් ග්‍රෑම් 100 මැනගන්න පුළුවන්. ඊළඟට සව් ටිකට වතුර අඬු කෝප්ප 6ක් එකතු කරගන්න ඕන. ඔයාලා මෙතනදී මොකක් හරි කප් එකකින් සව් ටික මැනලා ගන්නව නම් ඒ සව් ටික මැනලා ගත්ත කප් එකෙන්ම වතුර කප් 6ක් එකතු කරගන්න. වතුර ටික එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳට හැන්දකින් කලවම් කරගන්න. ලිපේ ගින්දර ගොඩාක්ම අඩු කරලා මේ ටික කලවම් කරගන්න. නැත්නම් අඩිය අල්ලන්න බලනවා. ඒ වගේම තමයි සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ යනකොට මේක ඝන වෙනවා. ඒ කියන්නේ පපඩම් ටික හදන්න ඕන ප්‍රමාණයට ඝන වෙනවා. ඒක නිසා මේ වෙලාව වෙනකම්ම හැන්දකින් කලවම් කරගන්න. ටික වෙලාවක් යනකොට මේ විදිහට සව්වට ටික ලොකු වෙලා මිශ්‍රණය ඝනව හැදෙනවා. ඒ වෙලාවේදී ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ තමයි යන්නේ. ලොකු වෙලාවක් යන්නේ නැහැ මේ විදිහට මිශ්‍රණය හැදෙන්න. ලිපෙන් අයින් කරගත්තට පස්සේ ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරලා ආයෙත් මේ මිශ්‍රණය කලවම් කරලා අරගන්න. ඊළඟට මම මේ ටික සමානව කොටස් 4කට වෙන් කරගන්නවා. මම මේ විදිහට කොටස් 4කට වෙන් කරගන්නේ මට පාට 4කින් හදා ගන්න ඕන නිසා. ඉතින් ඔයාලටත් හදා ගන්න ඕන පාට අනුව මේක සමානව කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තනි සුදු පාටින් හදා ගන්න ඕන නම් මේ විදිහට වෙන් කරගන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්. කැමති විදිහට ඔයාලට ඒක කරගන්න පුළුවන්. ඊළඟට මම කොළ කහ රතු විදිහට කලරින් එකතු කරගත්තා. එක කොටසකට මම කලරින් එකතු කරගත්තේ නෑ. මට සුදු පාටින් පපඩම් ටිකක් හදා ගන්න ඕන නිසා. ඉතින් ඔයාලටත් කැමති නම් ඔයාලා කැමති පාටවල වලින් කලරින් එකතු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කලරින් එකතු කරන්න නැතුව හදා ගන්නත් පුළුවන්. මේ තියෙන කලරින් එකතු කරගත්තට පස්සේ ඊළඟට මේ ටිකෙන් පපඩම් ටික හදාගමු. ඊළඟට මම මේ වගේ ට්‍රේ එකකට ඝනකම් පොලිතින් එකක් තියලා අරගත්තා. දැන් හදාගත්ත මිශ්‍රණයෙන් තේ හැන්දකින් එකක වගේ ප්‍රමාණයක් අරගෙන මේ පොලිතින් එක උඩ තියලා හැන්දෙන් ටිකක් රවුමට හදාගන්න. සව් ග්‍රෑම් 100කින් පපඩම් 100ක් විතර හදාගන්න පුළුවන්. මම මේ මිශ්‍රණය හදාගත්තට වඩා ඝනකම ටිකක් අඩුවෙන් හදලා අරගන්නවා නම් ඊටත් වඩා වැඩියෙන් පපඩම් ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. හැබැයි පපඩම් බදින වෙලාවට ටිකක් පිපිලා යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊළඟට මේ ටික අවුවේ වේලා ගන්න ඕන. තද අවුව තියෙන දවසක් නම් එක දවසකින් වගේ වේලා ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් වගේ යනවා. හොඳට වේලුණාට පස්සේ පොලිතින් එකකින් ගලවලා අරගන්න පුළුවන් ලේසියෙන්ම. ඒ පොලිතින් එකෙන් ගලවලා අරගත්තට පස්සේ පපඩම් එකේ යටපැත්ත වේලිලා නැත්නම් පපඩම් එකේ මේ පැත්තත් හොඳට තදවුවේ වේලා ගන්න. මේ තියෙන්නේ මම වේලා ගත්තට පස්සේ හොඳට වේලෙනකොට මේ පපඩම් ටික ටිකක් ඇකිලෙනවා. ඒ වගේම තමයි අතේ ඇලවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වීදුරුවක වගේ විනිවිද පෙනෙන විදිහට තමයි හොඳට වේලුනහම පපඩම් ටික තියෙන්නේ.
බෙදලා බලමු කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් අනිත් පපඩම් බෙද ගන්න විදිහටම තමයි මේ ටිකත් බෙද ගන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පපඩම් ටික හොඳට පිපිලා එනවා. ඉතින් ආවේ වේලලා පපඩම් ටික අරගත්තට පස්සේ හුලං වැදෙන්නේ නැති විදිහට තියාගත්තොත් ඔයාලට මේ පපඩම් ටික ගොඩක් කල් තියාගන්න පුළුවන්. අවශ්‍ය කරන වෙලාවට බෙදලා අරගන්න පුළුවන්. ඉතින් පිරිසිදුව ගෙදරදීම හදාගන්න පුළුවන් නිසා ඔයත් මේ විදිහට හදලා බලන්න. එහෙනම් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.